I am going to. I am going to කියලා හිතන්නකෝ. I am going to. I am going to. I am going to. මම යමක් කරන්න යන්නේ. මම යමක් කරන්න යන්නේ. මම යමක් කරන්න යන්නේ. මං උගන්වන්න යන්නේ. කොහමද පුතේ? මා උගන්වන්න යන්නේ. කොහමද අපි ගන්නෙ? මා උගන්වන්න යන්නේ. I am going to teach. I am going to teach. මා උගන්වන්න යන්නේ. I am going to teach. I am ඕන එකක් දාන්න පුළුවන් නේ. I am going to teach. I am going to teach. I am going to teach. මා උගන්වන්න යන්නේ. තව එකක් ගමු. I am going to buy a car. I am going to buy a car. මම කාර් එකක් ගන්න යන්නේ. මම කාර් එකක් මිලදී ගන්න යන්නේ. I am going to buy a car. මම කාර් මිලදී ගන්න යන්නේ. I am going to teach. මම උගන්වන්න යන්නේ. I am going to teach. මම උගන්වන්න යන්නේ. I am going to buy a car. මම කාර් එකක් මිලදී ගන්න යන්නේ. මම බත් ගන්න යන්නේ. I am going to eat rice. I am going to eat rice. I am going to eat rice. මම බත් ගන්න යන්නේ. මේකදී ප්‍රැක්ටිස් කරන්න. හරි පොතේ ලියාගෙන නිකන් ඉන්න එපා. ප්‍රැක්ටිස් කරන්න මම ප්‍රැක්ටිස් කරන වෙලාවල් තියෙනවා. ඒ වගේම ආරාධිත සර්ලා ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන වෙලාවල් තියෙනවා. හොඳම හයිම ක්වොලිටි කියන අකැඩමි එකක් හොඳම කෝස් එකක් මේක අවශ්‍යයි ඉන්නවා නම් කරගන්න. right. I am going to school කියන්න බෑ. එතකොට මම පාසල් යමිනු ඉන්න වෙනවා. I am going to කරන්න යන දෙයක්. I am going to school අවබෝධ කරගන්න නැහැ ඉතින්. හරි. I am going to school කිව්වොත් මම පාසල් යන ගමන් ඉන්නේ. මම කරන්නයි යන්නේ කියන අදහස මෙතන එන්නේ. හරි. පැහැදිලි? I am going to drink a cup of tea. I am going to drink a cup of tea. I am going to drink a cup of tea. මම තේ එකක් බොන්නයි යන්නේ. I am going to drink a cup of tea. මම තේ එකක් බොන්නයි යන්නේ. තේ එකක් බොන්න යන්නේ. හරි. I am going to teach. I am going to teach. මම උගන්වන්නයි යන්නේ. I am going to buy a car. මම කාර් එකක් මිලදී ගන්න යන්නේ. I am going to eat rice. මම බත් ගන්නයි යන්නේ. I am going to drink a cup of tea. මම තේ එකක් බොන්නයි යන්නේ. යමක් කරන්න යන්නේ. So I am going to swim. I am going to work. I am going to learn. ඕන දෙයක්. I am going to teach. ඕන දෙයක් ගන්න පුළුවන්. හරි මම යමක් කරන්නයි යන්නේ. I am going to drink a cup of tea. Good. නේ ඒ වගේ ගන්න පුළුවන්. හරි. අර I am going to mark. එහෙම වැරදි පුතා. ඔයා present continuous නේ භාවිතා කරන්නේ. I am going to අපෝ ඔක දාන්න එපා දැන් මම කිව්වා I am going to එක කරන දෙයක් දාන්න. මාකට් කියන්නේ කරන දෙයක්ද? මාකට් එක කියන්නේ කරන දෙයක්ද නේ? ස්කූල් කිව්වොත් ඒක කරන දෙයක්ද නෑනේ. දැන් මෙතන කරන දෙයක් I am going to teach කරන දෙයක්. I am going to buy කරන දෙයක් මිලදී ගන්න එක. I am going to eat කනවා කරන දෙයක්. I am going to drink බොනවා කරන දෙයක්. I am going to යකෝ මාකට් කිව්වහම මාකට් කරන දෙයක්ද? ස්කූල් කරන දෙයක්ද? පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න ඕනේ. පැහැදිලිද? right. I am bed කියලා ආයෙ කියවන්න. I am going to driving නෙමෙයි කොල්ලෝ. කවුද ing දාලා තියෙන්නේ? ඔය sleeping කවුද? ඒක වෙනම එක. ඒක හරි. දැන් මම බයිනවා ඈ. rowing කවුද යකෝ ing දාන්න කිව්ව එක? මම කිව්වද ing දාන්න කියලා ක්‍රියාපදයකට. මේ මෙතෙන්ට දාලා මේකේ ing දාන්න කිව්වද? ඇයි දාන්නේ? කවුද ing දාන්න කිව්වේ? පොඩක් කල්පනා කරන්නකෝ අනේ. මේ මනුස්සයාට කියලා දෙනවනේ දාන්න ඕන නම් කියලා. වරද්දන්න එපා ඉතින් දැන දැන.